1936 දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පාලටුව ගමේ දුප්පත් පවුලක සහෝදර සහෝදරියන් 9 දෙනෙක්ගෙන් යුත් පවුලක 6 වැන්නා ලෙස උපත ලබනවා දරුවෙක්. දැඩි ආර්ථික අපහසුතා නිසාම අවුරුදු 15 වෙද්දී පාලටුව ගමෙන් කොළඹ එනවා රැකියාවක් හොයාගෙන. කොළඹදී මේ කොල්ලට හම්බ වෙන පළවෙනි රස්සාව තමයි හෝටලයකින් හෝටලයකට කරත්තයක් තල්ලු කරගෙන ගිහිල්ලා ඒ කරත්තේ තියෙන දරබාන එක. එක් අවස්ථාවකදී හම්බෙන් බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ හම්බ වෙනවා මේ කොල්ලට. ඒක තමයි මේ කොල්ලගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ හමුවීමත් සමග ඒ හරහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාල සහකරුවෙකු ලෙස රස්සාවක් කරන්නට හැකියාව ලැබෙනවා. පුස්තකාලයේ ඉන්න අතරතුර මේ කොල්ලා පොතක් ලියන තැන ඉඳන් මුද්‍රණය කළ ප්‍රකාශනය කරන තැනට එනකම් සියලු කටයුතු ඉගෙන ගන්නවා. 1956 දී මේ කොල්ලා කොළඹ පුංචි කඩ කෑල්ලක් කුලියට අරගෙන පොත් අලෙවිසලක් පටන් ගන්නවා. ඒ අලෙවිසලේ පොත් බඳින කටයුත්ත, කවර නිර්මාණ කටයුත්ත, පුස්තකාල වලට පොත් බෙදා හැරීමේ කටයුත්ත සිදු කරනවා. 1956ම මේ කොල්ලාගේ සන්නාමයකින්ම පොත් මුද්‍රණය කළ ප්‍රකාශනය කරන්න ආරම්භ කරනවා. කොළඹ යුගයේ විශිෂ්ට ලේඛක ලේඛිකාවන්ගේ සහ විවිධ අංශයන්ගෙන් උපාධිය හදාරන සිසුවියන්ගේ පොත්පත් මෙම මුද්‍රණාලයෙන් ඔහුගේ සන්නාමයෙන් ප්‍රකාශනය කරනවා. 1998 වෙද්දී මෙම ප්‍රකාශන සන්නාමය භාවිතා කළා ඔහු සම්මාන උළෙලක් ආරම්භ කරනවා. 1956 ඉඳන් වර්තමානයේ දක්වා ශ්‍රී ලංකාවේ විශාලම පොත් ප්‍රකාශකයා විදිහට මෙම සන්නාමය ජනප්‍රියතම සන්නාමයක් බවට පත් වෙලා තියෙනවා. සන්නාමය තමයි ගොඩගේ කියන සන්නාමය. එදා පාලටුව ගමෙන් කොළඹ ඇවිල්ලා දරකරත්තේ තල්ලු කළා. අහම්බෙන් ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් හම්බ වෙලා ලංකාවේ විශාලම පොත් ප්‍රකාශකයා වෙච්ච මේ කොල්ලා තමයි සිරිසුමන ගොඩගේ මහත්තයා.